නැහැ තියා ගන්න ආයෙ පස්සේ දවසේ අඩුවට හම්බා. මට මගේ මේ එල්ලෙන බඩ එපා වෙලා තියෙන. ඉතින් ඒක හින්දා මම ආවා සැලොන් ලාෆේ මේ ඊස්තටික් සෙන්ටර් එකට මෙන්න මේ මගේ එල්ලෙන බඩට ප්‍රතිකාරයක් කරගන්න. මොකද මම කලිනුත් මෙයාලගෙන් ට්‍රීට්මන්ට්ස් කරගෙන තියෙනවා. ඉතින් මෙයාලගේ රිසල්ට් හොඳටම හොඳයි මෙන්න මේ ට්‍රීට්මන්ට්ස් වලින්. හැබැයි ඉතින් කන්ටිනියුස්ලි කරගෙන යන්න ඕනේ. ඒත් එක්කම පොඩක් කෑම අඩු කරනවා නම් තවත් හොඳයි. මට කන්ටිනියුස්ලි එන්න බැරුව ගියා. කලින් වගේම ලෝ බෙලි ෆැට් එකට තමයි අද දාන්නේ. මේ හරි කොටක් වැඩි වෙලා තියෙන හින්දා. දැන් මං හිතාගෙන ඉන්නවා මාස 5-6කින් කොහොම හරි මගේ මේ එල්ලෙන බඩ අඩු කරන්න මේ ට්‍රීට්මන්ට් වලින් සහ පොඩ්ඩක් කෑම පාලනය කරලා. සාමාන්‍යයෙන් මේක කරනකොට කෑම පාලනය කරන්න අත්‍යවශ්‍ය නෑ. මේකෙන් වෙන්නේ ඔයාගේ ෆැට් එක මෙන්න මේ විදිහට මේකට නිකන් සක් කරලා අරගෙන උඩ තියෙන ෆැට් ලේ එක මෙයාලට අහු වෙන ෆැට් ලේ එකේ ඔක්කොම ෆ්‍රීස් කරලා බර්න් කරලා අපිට කියන්නේ ලූස් මෝෂන් වගේ යවන එක. ඒත් එක්කම ඔයාලත් එක්ක මුත්‍රා වලින් වගේ යවන එක. ඉතින් මේක ගොඩාක් පිටරටවල කට්ටිය පවා කරන ට්‍රීට්මන්ට් එකක්. හරි ලේසි ට්‍රීට්මන්ට් එකක්. මැරෙන්න ඕමනාවක් නෑ ලොකුවට. මේක ඇඟේ බඩට විතරක් නෙමෙයි වැඩි ඕනම තැනකට මම දැන් යනකොට යාට පිටට කරන ගමන් තමයි තිබ්බේ කරන්න පුළුවන්. මෙන්න මේ ට්‍රීට්මන්ට් එක ෆැට් ෆ්‍රීසින් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මේ වගේ කැවිටේෂන් ට්‍රීට්මන්ට් එකක් ෆ්‍රීත් හම්බෙනවා ඔයගොල්ලන්ට ගිහින් කරගන්න පුළුවන්. ඉතින් මේ ඊස්තටික් සෙන්ටර් එක තියෙන කෝට්ටේ සැලොන් ලාෆේ මේ ඊස්තටික් සෙන්ටර්. ඉතින් මෙතන පළපුරුදු ඊස්තටිෂියන් කෙනෙක් වගේම ડોක්ටර් කෙනෙකුත් ඔයාලට අපොයින්ට්මන්ට් එක දාන්න ડોක්ටර් කන්සල්ටේෂන් එකක් ඕන නම් එයාලට කලින් කියන්න පුළුවන්. ඒත් එක්ක මෙයා අවුරුදු 4ක පළපුරුදු තියෙන ડોක්ටර් කෙනෙක් ළඟ හොඳට ට්‍රේන් වෙච්ච එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්. ඉතින් මෙයාලා හොඳ එක්ස්පීරියන්ස් එකකින් ට්‍රීට්මන්ට් කරනවා වගේම මම මේ කරන මයික්‍රෝ නීඩලින් ෆේෂියල් එක කරන්නේත් කාස්මාරා ප්‍රොඩක්ට්ස් වලින්. ඒ කියන්නේ හොඳ ප්‍රොඩක්ට්ස් වලින් තමයි එයා ට්‍රීට්මන්ට් කරන්නේ. ඊස්තටික් පැත්තට බර ට්‍රීට්මන්ට්ස් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ගිහිල්ලා ඔයාලගේ තියෙන ප්‍රශ්න මෙයාලත් එක්ක කතා බහ කරගෙන ඒවට විසඳුම් මෙයාලගෙන් හොයාගන්න පුළුවන්. මේක ඊස්තටික් සෙන්ටර් එකක් ඉඳ බය වෙන දෙයක් නෑ. ඉක්මන් ඉන්ස්ටන්ට් වගේම ගොඩක් කල් පවතින විසඳුම් මේගොල්ලෝ ළඟින් හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ෆේෂියල් එක ඉවරුනේ. මම ෆේෂියල් එකකුත් කරගත්තා. මොකද මගේ මුණ හොඳටම ඩල් වෙලා තිබ්බේ. ඉතින් මේ ෆේෂියල් එක මම කවදාවත් කරලා තිබුණ නැති ෆේෂියල් එකක්. මයික්‍රෝ නීඩලින් එක. මම හිතන්නේ මේක කරන්න මම බය හිටියේ. නමුත් මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් දැක්කම මට කරන්න හිතුණා. මගේ ලොකු පෝසස් තියෙනවා. ඉතින් ඒවා මේකෙන් පොඩි කරලා පෙන්නන්න පුළුවන්. රින්කල්ස් නැති කරලා පෙන්නන්න පුළුවන්. හයිපර් පිග්මන්ටේෂන් තියෙනවා නම් ඒවා නැති වෙනවා මේකට. ස්කින් එක ටයිට් කරගන්න, කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරගන්න සහ බ්‍රයිට් වෙන්න මේ ට්‍රීට්මන්ට් එක හොඳයි. ඒක ඔයාලට පේනවා ඇති මගේ ට්‍රීට්මන්ට් කියන්නේ ෆේෂියල් එකකින් පස්සේ මූණ මම මේ වීඩියෝ එකකට දාලා තිබේ. ඉතින් මේක තියෙන කෝට්ටේ සැලොන් ලාෆේ මේ ඊස්තටික් සෙන්ටර් එකක් මේක. ඉතින් ඔයාලට කෝට්ටට ගිහිල්ලා හොයාගන්න ලේසි. ලාෆේ මේ කියලා සැලොන් ලාෆේ මේ කියලා සර්ච් කරපුවම Google Map එකෙත් පෙන්නනවා. ඉතින් ඔයාලගේ ඇඟ වැඩි නම්, බඩ වැඩි නම්, පිට වැඩි නම්, අත් වැඩි නම් ඔයගොල්ලන්ට මේ ට්‍රීට්මන්ට් වලට එක්කම ඔයාලට මූණේ තියෙන ප්‍රශ්න වලට ෆේෂියල්ස් කරගන්න ඕන නම් ඊස්තටික් සෙන්ටර් පැත්තෙන් normal facial පැත්තෙන් ඕන පැත්තකින් ඔයාලට ඒවට යන්නත් පුළුවන්. එහෙනම් ඔන්න මම පල්ලෙහි numbers දාලා දෙනවා. කෝල් එකක් දීලා payment එකක් දාලා යන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට Google Map එකේ සැලොන් ලාෆේ මේ කියලා ගහපුවම ඒගොල්ලගේ location එක පෙන්නනවා. එතනට ගිහිල්ලා මේගොල්ලගෙන් treatments කරගන්න පුළුවන්. බොහොම විදියට තියෙනවා.